බාන්න පල්ලෙහා මොකුත් පේනවද කියලා. සම්පූර්ණයෙන් පල්ලෙහා මිදුම් ගහිලා. ඉතින් ඒත් එක්කම අපි අද ආවේ සුවිශේෂී දවසක. ඒක උඩට ගිහිල්ලා කියන්න. මේ පස්කණ්ඩිය කඩාගෙන වැටෙනවත් එක්කම ඉස්සර කාලේ ගියපු යකඩ පඩිපෙළ. මේ තියෙන්නේ උඩමළුව. තව පඩි කිහිපයක් තියෙන උඩමළුවට යන්න. මූණේ හිමතු වින දැන්. හිමතු වින වගේ වැදිලා. ඉතින් good morning හැමෝටම. මම සාමාන්‍යයෙන් වාරේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නේ නැති වුණා. මේ පාර වාරේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්න තීරණය කළා. ඉතින් හැටන් නල්ලකන්නිය මාර්ගය ඔස්සේ තමයි අපි අද ශ්‍රී පාද වන්දනාව කරන්න තෝරගත්තේ. ඒකට එක හේතුවක් තමයි මාත් එක්ක කෝඩුකාරෙක් යනවා. ඉතින් වැහිබර කාලගුණයක් එක්ක මේ දුම් බාලා පින්න බාලා ලස්සන වයිබ් එකක් තියෙනවා. ගමනක් යන්න සුදුසු වයිබ් එකක් තියෙනවා. යනේන ගමන් ආනස්සා කරමේ දරුවාගේ සූළු අපල පාද දුරු කර දීපාද වර්ණයෙන් දුදාගෙන මේ දරුවාගේ සූළු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන දෙන්නේ රෝගී බෝ කාලයක් ජීවත් වීමට දෙවියන්ගේ දේවාශිර්වාද දේව කරුණාවල දේවා සමන්යාදු මේ දරුවෝ රකිත්නා. ඉතින් අපි ඉහළට යද්දි මෙනවා මෙන්න මේ ගල මේ තියෙන්නේ. මේ ගලට කියන්නේ යකා ඇඬු ගල කියලා. එතකොට මේ ගන්ධෙන් හැලෙන දියඇලි දාමේ තියෙන්නේ. එතකොට ඒ දියඇලි දාමේට කියන්නේ යකා ඇඬු වැල්ල කියලා. මෙතනින් සාමාන්‍යයෙන් දියඇලි දාම 7ක් 8ක් වගේ වැටෙනවා. පැරණි මිත්‍යා මතයක් තියෙනවා බුදුහාමුදුරුවෝ මෙහෙට වඩිද්දී කියන්නේ ශ්‍රී පාදස්ථානයට වඩිද්දී මේ කන්දේ හිටියා කියලා රාක්ෂයෙක්. ඒ කියන්නේ අරක්ගත්ත රාක්ෂයෙක්. එතකොට බුදුහාමුදුරුවෝ වැඩියට පස්සේ රාක්ෂයා මේ ගලෙන් ගියා කියලා සඳහන් වෙනවා. එතකොට අඬපු කඳුළු වලින් මේ ඇල්ල හැදුනා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. හරියට නිකන් අර චැරියට් පාත් යද්දි චැරියට් පාත් වල අපේ තියෙන්නේ සීත් දේවිගේ කඳුළු වලින් හැදුණු පොකුණ අන්න ඒ වගේ. අපි දැන් ඉන්නේ මේ සීත ගඟුල. සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙලා අර කෝඩුකාරයා සීත ගඟුලේ නානවා. සීත ගඟුලෙන් නාලා අපි ඒ කියන්නේ සීත ගඟුලෙන් සාමාන්‍යයෙන් මෙතනින් කට්ටියම නාලා පිරිසිදු වෙලා කෝඩුපාර අය වගේම නගින අය හැමෝම මෙතනින් නාලා කරලා පිරිසිදු වෙලා තමයි සිරිපා කරුණාව පටන් ගන්නෙ. එන්නේ ආගමික විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් පුරාණ විශ්වාසයක් තියෙනවා. සීත ගඟුලෙන් නෑවට පස්සේ හිතේ තියෙන ඇඟේ තියෙන අර පහට කටුතොලු ඒවා ඉවත් වෙලා ඒ කියන්නේ පිරිසිදු කමින් ශ්‍රීපාද කරුණාව ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක චාරිත්‍රයක්. ඒ කියන්නේ ඒක ඉස්සරින් ඉඳන්ම වැවෙතන චාරිත්‍රයක්. ඉතින් චාරිත්‍රානුකූලව කෝඩුකාරයෙක් යනවා. කෝඩුකාරයා කෝඩු ඇරලා චාරිත්‍රානුකූලව අපි ගමන පටන් ගන්න ඕනේ. ඉතින් සිරිපා කරුණාව පටන් ගන්න මත්තෙන් සීත ගඟුලෙන් පිරිසිදු වෙලා තමයි අපි සිරිපා කරුණාව පටන් ගන්න හදන්නේ. සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙලා දැන් ඉහළට කරුණා කරන ගමන් ඉන්නේ. මීදුම හොඳටම බාලා සම්පූර්ණයෙන් වැහිලා තියෙන මීදුමෙන් ඒත් එක්කම පොඩි පොදයක් යනවා. වෙලාවකට පොඩි වැඩි කරනවා. ආයි අඩු වෙනවා. දැන් නම් සාමාන්‍ය වට්ටම පොදයක් තියෙනවා. කෝඩුකාරය යනවා පිටිපස්සේ. නොසැලී පෙරටම දැන් නම් පොඩ්ඩක් වැස්ස තද කරා. ඉතින් මේ සම්පූර්ණ කන්දම මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඉතින් ඇති හොඳට වහිනවා. ඒක නිසා වීඩියෝ එකක්වත් ගන්න විදිහක් නැහැ. කැමරාවේ වෝටර්ප්‍රූෆ් කේසින් එක දාලා. ඒක නිසා කැම් එක එළියට දාගන්න බෑ. වැස්සේදී පුළුවන් වෙලාවට ඉතින් වීඩියෝ ටිකක් ගත්තා.
දැන් තමයි වැහැලා දැස්ස ටිකක් හරි පෑවුවේ. ඒත් අඩුවක් නෑ පොද යනවා තාම. අපි දැන් ඉන්නේ ඉන්දිකටු පහන ගාව. එහෙම නැත්නම් මෙතෙන්ට ගෙත්තම් පාන කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රී වාදයට වැඩම කරද්දී මේ ස්ථානයේදී වහන්සේගේ සිවුර ඉරීමකට ලක් වෙනවා කියලා සඳහන් වෙනවා කතාවල. එතකොට ඒක සිහි කරන්න තමයි මෙතන ඉඳන් අපි ඉන්දිකට්ටර නූල දාලා කියන්නේ ඉන්දිකටු පහනෙන් ඉන්දිකට්ටර නූල දාලා ඉන්දිකට්ටක් උඩට ඇදගෙන ඉතින් ඒක පරණ චාරිත්‍රයක්. ගහල උඩට ඇදලා ඉන්දිකටු පහන පහුවෙලා ටිකක් දුර එද්දි මෙන්න මෙතන බුද්ධ ප්‍රතිමා වහන්සේක් වෙනවා. ඒත් එක්කම තියෙනවා මෙතනින් රත්නපුර පාරට. එහෙම නැත්නම් අපි රජමාවතෙන් එන්නේ. රජමාවතෙන් ඇවිල්ලා ආඩියම්බලම තියෙන්නේ. ආඩියම්බලම අම්බලම තියෙන්නේ. මේ පාරේ කෙලින් මේ අම්බලම වැටෙන්නේ. ඒ කියන්නේ රත්නපුර පාරයි හැටන් පාරයි දෙක බයිපාස් කරන. එහෙම නැත්නම් මෙතනින් මේ පාරෙන් කිසිම අවුලක් නැතුව රත්නපුර පාරට වැටෙනවා. අර පඩිපෙළ දිගේ වතුර ගලන් ඉන්න තරම් මොරසූරන වැස්සක් නැහැ. ඒ වුණාට ලොකු කරදරකාරී වැස්සකුත් නැහැ. සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමක වැස්සක් තියෙනවා. ඉතින් මේ බාන්න පල්ලෙහා මොකුත් පේනවද කියලා සම්පූර්ණයෙන් පල්ලෙහා මිදුම් වැහිලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි අද ආවේ සුවිශේෂී දවසක. ඒක උඩට ගිහිල්ලා කියන්න. පේනවත් දන්නේ. ඉහළට කරුණා කරන අයත් ඉන්නවා, පහළට කරුණා කරන අයත් ඉන්නවා. ඉතින් සුවිශේෂී දවස මොකක්ද කියලා මං උඩට ගිහිල්ලාම කියන්නම්. ඉතින් මේ බලන්න. මිදුමයි වැස්සයි. තව සුවිශේෂී ස්ථානයක් තියෙනවා මෙතන. ඒ තමයි සිරිපාද යන්න ප්‍රධාන පාරවල් තුනක් වගේම අතුරු පාරවල් තුනක් තියෙනවනේ. එතකොට ඒ අතුරු පාරවල් තුනෙන් එක අතුරු පාරක් තමයි මේ. ඒ කියන්නේ රාජමලයේ ගම්මානය හරහා සඳකල තැන්නෙන් ඇවිල්ලා හැටන් මාර්ගයේ වැටෙන ස්ථානය තමයි මේ තියෙන්නේ. එන්න මේ බෝඩ් එක තියෙන්නේ. එන්නේ බෝඩ් එක ගාවින් අතුරු පාරක් තියෙනවා. මේ පාද ස්ථානේ වන්දනාමාන කරන්න තියෙන ප්‍රධාන පාරවල් 6න් ප්‍රධාන පාරවල් නෙමෙයි සෝරි. පාරවල් 6න් ප්‍රධාන පාරවල් 3ක් සහ අතුරු පාරවල් 3ක් තියෙනවා. ඉතින් මේ පෙන්නපු පාර සඳගල තැන්න. රාජමලයේ ගම්මානය හරහා එන්න තියෙන සඳගල තැන්නේ හැටන් මාර්ගයට වැටෙන අතුරු පාර. ඒත් එක්කම අපි දැන් බෑවුම නගින ගමන් ඉන්නේ. කියන්නේ මහගිරි දඹේ ආරම්භ වෙලා තියෙන්නේ දැන්. ඒත් එක්කම පල්ලෙහාට පිරිසක් පහළට කරුණා කරනවා. ඉතින් සමන් දෙයි හාමුදුරන්ගේ පිහිටෙන් අපි ඉහළට කරුණා කරමු. අපි දැන් ඉන්නේ 4109. ඒ කියන්නේ පඩි 4109ක් නැගලා තාම වහිනවා. තාම වැස්ස ඉවරයක් නැහැ. හිමීට වැස්සෙම අපි ඉස්සරහට යනවා. ඉතින් මෙතනින් පඩි කිහිපයක් උඩට යද්දී වාරදි හම්බ වෙන අන්තිම කඩේ. එහෙම නැත්නම් ඇහැල කනුව කඩේ හම්බ වෙනවා. ඒක තමයි වාරදි හැටන් පැත්තෙන් යද්දී අවසානට හම්බ වෙන කඩේ. ඉතින් පේන ඇති මෙන්න මෙතන. මම උඩට ගිහිල්ලා පෙන්නන්නම්. අපි ඉන්නේ ඇහැල කනුව ගාව.
චාරිත්‍රයක් විදිහට කෝඩුකාරය වෙද්දි චාරිත්‍රයක් විදිහට හැරමිටියක් මේ ස්ථානයට පූජා කරලා යනවා. ඒකෙන් කියවෙන්නේ හැරමිටියෙන් යන්න පුළුවන් වෙන තාක්කල් සිරිපාදේ කරුණා කරනවා කියන පොරොන්දුවක් තමයි දෙන්නේ. ඒත් එක්කම මේ තියෙන්නේ ඇහැල කණුවේ කඩේ අවසාන හම්බෙන කඩේ. ඒත් එක්කම දිප්ප කුණාටුවත් එක්ක නාය කියන්නේ. එතකොට නායයක්දී හැටන් ප්‍රදේශයේ කියන්නේ මේ සිරිපා කරුණාවේ මේ ඇහැල කණුව ගාව නායයාමක් සිද්ධ වුණා. ඒ නායයාමත් එක්ක ඉස්සර කාලේ ගියපු පඩිපෙළක් මේදී ඒ පස්කණ්ඩිය කඩාගෙන වැටෙනවත් එක්කම ඉස්සර කාලේ ගියපු යකඩ පඩිපෙළක් මතුවලා තියෙනවා. මම උඩින් පෙන්නන්නම් ඒක හරියටම. යකඩ පඩිපෙළකුයි දම්වැල් ඒ කියන්නේ ආධාරක විදිහට භාවිත කරපු දම්වැලුයි පෑදිලා තියෙනවා ඉස්සරහින්. මේ තියෙන්නේ යකඩ පඩිපෙළේ දෙපැත්තේ ආධාරක දෙක. මෙන්න මෙතන මේ යන්නේ ඔය තියෙන දම්වැල්. ඒ කියන්නේ මේ අපි මේ අත්තරක් විදියට භාවිතා කරන්නේ. ඒ අත්තරක් විදියට භාවිතා කරපු දම්වැල් තමයි ඒ කියන්නේ නායයමත් එක්ක ආපහු මතුවලා තියෙන්නේ. මම හිතන්නේ ඒ දික්ක වුණාටුවෙන් පස්සේ නැවත කොන්ක්‍රීට් දැමීමක් සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ ආපහු නාය යෑමේ අවදානම තරමක් අඩු කරගන්න වෙන්නේ නැති. ඉතින් කොහොම හරි උඩ මළුවට තව පඩි කිහිපයයි. සමන්දේ යාමුදුරන්ගේ පිහිටෙන් ඒ පඩි ටිකත් ඉහළට කරුණා කරමු. මෙතන තියෙනවා මේ පරණ සෙල්ලිපියක්. පේනවද දන්න මේ අකුරු පරණ සෙල්ලිපියක් මෙතන තියෙන්නේ. බලන්නේ සෙල්ලිපි තියෙන තැනට කරලා තියෙන දේ කුණු දාලා හරිනම් ඔව් මෙතන බුදු විලමකුත් තියෙනවා සෙල්ලිපිත් තියෙනවා. හරිනම් වෙන්න ඕනේ මේවා සංරක්ෂණය කරන එක. ඒ දේවල්නේ වෙන්නේ අනිත් පැත්ත තනි කරේව විනාශ කරලා ඒ තැන් වලට කුණු දාලා තියෙන්නේ. ඔන්න උඩමළුව මේ තියෙන්නේ උඩමළුව. තව පඩි කිහිපයක් තියෙන උඩමළුවට යන්න. උඩමළුව පේන්න ඔක්කොම මීදුමේ වැහිලා තියෙන්නේ. ඒ ධර්මයට මීදුමද ආලියාලි අපනේ කයි මොන අපේ තිකිලි වීලයක් අපේ ඔන්න ඉතින් හා පුරා කියලා උඩමළුවට කරුණා කරා. වයිබ් එකක් ඇත්තටම දිව්‍ය ලෝකෙට ආවා වගේ කියන එක දිව්‍ය ලෝකෙට ආවා වගේ මේ මොනේ හිමතු වින දැන් හිමතු වින වගේ වැදිලා සීතලයි මේ හැඳුම් වල සීතලයි කියන්නේ ආයි හොඳටම සීතලයි ඒ වගේම තමයි හොඳටම මීදුම් පාර දින්නට පේන ඇති. ඉතින් කොහෙන් කොහමරි උඩමළුවත් කරුණා කරා
දැන් අපි ආපහු පහළට කරුණා කරන්න ඕනේ. ඉතින් කිව්වනේ අද දවස සුවිශේෂී දවසක් කියලා. ඒකට හේතුව තමයි අද දවසින් වාරේ ඉවර වෙලා, කියන්නේ අද 12න් පස්සේ අවාරය ආරම්භ වෙනවා. ඒ කියන්නේ අපි වාරේ කරුණා කරලා පහළට කරුණා කරන්නේ අවාරයේදී. ඇත්තටම මේක මේ හිතලවත් ප්ලෑන් කරලවත් ආපු ගමනක් නෙවෙයි. එකපාරට හිතිලා පවදා රෑ හිතිලා, කියන්නේ ඊට පස්සේ රෑ, කියන්නේ ඊයේ රෑ කොටුවට ඇවිල්ලා හැටන් වලට බස් එකේ ඇවිල්ලා ආපු ගමනක් මේක ලොකු දුරකට ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයි. හිතුන ගමන් ආපු ගමනක්. ඉතින් හිතුන ගමන් ආපු ගමන ඇත්තටම මම ගොඩක් ආසාවෙන් ඉන්න ඉරපු ගමනක්. ඒක නොවිතු විදියට ඒ ගමන ඒ විදියටම සිද්ධ වුණා. ඉතින් කොහොම හරි උඩමළුවක් කරුණා කරලා මේ සීතලේම මේ පිටිබින්දු වස්තෙන් ආපුව අපි පහළට කරුණා කරමු. උඩමළුවට සමුදීලා අපි පහළට කරුණා කරන ගමන් ඉන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ ඇත්තටම මේ හෙඩින් ආරම්භ වෙන්නේ හරිම අවාර නෙමෙයි. කියන්නේ අවාරේ මේ වෙද්දි ආරම්භ වෙලා තියෙන්නේ, කියන්නේ මැයි මාසේ පළවෙනි පෝයෙන්. ඒ වුණාට යම්කිසි හේතු කිහිපයක් නිසා වෙසක් පෝය මැයි මාසේ තියෙන අන්තිම පෝයට, කියන්නේ 30 වෙනිදා වැටලා තියෙන පෝයට කල් දාලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා 30-31 වෙසක් පෝය වුණාට, මොකද වෙසක් පෝයෙන් තමයි අවාරයක් යන වෙන්නේ. ඉතින් 30-31 වෙසක් පෝය වුණාට හරිම අවාරේ මේ වෙද්දි ආරම්භ වෙලා තියෙන්නේ. කියන්නේ පළවෙනි පෝයෙන්, මැයි මාසේ පළවෙනි පෝයෙන් ආරම්භ වෙලා තියෙන ආකාරය. පල්ලෙහාට ආවා සිරිපා කරුණා කරලා. පල්ලෙහාට ඇවිල්ලා රතු අම්බලමේ ටෙන්ට් එක රතු අම්බලම ඇතුලේ මේවා එලා ගත්තා. දැන් පොඩ්ඩක් බඩගින්නට දවල් කාලක් නැහැ. කෑම ටිකක් හදන්න යන්නේ. සෙටප් කරන ගමන් ඉන්නේ කෑම ටික. දැන් නම් ඇස්ස ටිකක් පෑවුවට මේ සීතල තියෙන හොඳටම, සීතල මොයිදුම ඔක්කොම හොඳටම තියෙනවා. රෑ වෙද්දී හොඳට සීතල වෙයි මං හිතන්නේ. මොකද දැන්ටමත් සාමාන්‍යයෙන් ඉන්න බැරි තත්ත්වයකට සීතල ඇවිල්ලා තියෙන්නේ. ඔත්තුමිය හදා ගන්න යන්නේ. හයිස් පැක් කරලා ඩබල් එකක් කරගෙන අනිවාර්යයෙන්ම ඔත්තුමිය තමයි හදන්නේ ජාතික ආහාරය විදියට. අද අලුත් කුක් කියන්නේ. මම ඔත්තුමිය එක ඇදලා ඉවරයි. රස බලන්න යන්නේ අපි. පැත්තේ මියුසිකල් එකක් යන ගන්න බෑ. කොල්ලෝ හැදුවා රෝල්ස් කියලා එලෝ රොටි වගේ හැබැයි. මේ පොඩ්ඩක් තෙල් අඩුවෙන් දාලා පැත්ත නිසා එලෝ රොටි වගේ. අතර රත් වෙනකන් ඉන්න අපි දාගන්නවා. ඕකේ. මෙන්න දෙන්න ඕන කෝපි එක. එතකොට තමයි කෝපි එක රහයි. good morning යමනක. රතු අම්මල මේ කැම්පින් කරලා අපි දැන් රතු අම්මල වෙලා නැවතිලා අපි දැන් පහළට කරුණා කරන ගමන් ඉන්නේ. සීතලඟුල ගාවට ගිහිල්ලා ආපහු මුණකට හොදගෙන පිළිසිදු වෙලා එතකොට කෝඩුකාරයාගේ බාරේ තොප්පු කරලා ආපහු නිවෙස් බලා පිටත් වෙන්න ඕනේ.